සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් 2026 IPL එක දෙසැම්බර් මාසේ 16 වෙනිදා තමයි පැවැත්වුනේ. ඉතින් මේකට ලංකාවේ ක්‍රීඩකයින් 12 දෙනෙක් නොමිනේට් වෙලා තිබුණා. පැතුම් නිස්සංක, මතීෂ පතිරණ, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ඒ වගේම චාරිත් අසලංක ක්‍රිකට් ටීම් එකේ අපේ කැප්ටන්. ඒ වගේම අපේ නවක ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ, ඒ වගේම අපේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග, ඒ වගේම නවක ක්‍රීඩකයා විජයකාන්ත වියස්කාන්ත්, ඒ වගේම තමයි අපේ පරිණත ක්‍රීඩකයා කුසල් පෙරේරා, ඒ වගේම තමයි මහේෂ් තීක්ෂණ අපේ මිශ්‍රී දගපන්දු යවන්න, ඒ වගේ තමයි වේගපන්දු යන්න බිනුර ප්‍රනාන්දු, ඒ වගේම තමයි නව ක්‍රීඩක ට්‍රවීන් මැතිව්ස්. මේ 12 දෙනා තමයි IPL ඕක්ෂන් එක සඳහා මේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉදිරිපත් වුණු ක්‍රීඩකයන් 12 දෙනා. පළවෙනි ඉල්ලුම ආවේ අපිට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන්. ඒක ලැබුණේ පැතුම් නිසංකට ඉන්දීය රුපියල් කෝටි 4කට පැතුම් නිසංකව මිලදී ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඉතින් කිහිප දෙනෙක් අතරම තරගය පැවැත්වුණා. ඉතින් අන්තිමට ලක්ෂ 75කට තමයි මේ වෝට් එක දාලා තිබුණේ. නමුත් කෝටි 4කට අලෙ වුණා පැතුම් නිසංකව. දෙවන ක්‍රීඩකයා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශාරුක් ඛාන් විසින් මෙහෙවන කොල්කතා නයිට් රයිඩර්ස් තමයි. ඉතින් මේක විශේෂත්වය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ලැබුණු ඉහළම වටිනාකම මේ 2026 IPL එක මතීෂ පතිරණට ලැබුණා. ඉන්දිය රුපියල් කෝටි 18කට විශාල මුදලක ලංකා මුදලෙන් ගත්තොත් කෝටි 60කට අධික ප්‍රමාණයකට තමයි මේ වුණේ අලෙවි වුණේ. ඉතින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමෙන් තුන්වෙනි ක්‍රීඩකයා තෝරා ගන්නු ලැබුණා. ඒ අපේ වනිදු හසරංග දිගටම ඉන්න IPL සෙල්ලම් කරන ක්‍රීඩකෙක්. වනිදු හසරංග ඉන්දිය රුපියල් කෝටි 2කට අලෙවි වුණා. ඉතින් වනිදු හසරංගව අලුයි කිරීමට යොදා තිබුණ කෝටි 2කට. ඉතින් කෝටි 2කට මුදලටම ඔහු අලෙවි වුණා. දිගටම අපේ IPL ඉන්න ක්‍රීඩකෙක්. ඉතින් තුන් දෙනයි අපේ සිලෙක්ට් උනේ. ඉතින් මගේ channel එක subscribe කරලා එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.